ඉතින් Samsung Galaxy S26 Ultra එකක් ගන්නවද? එහෙම නැත්නම් DJI Air 3s එකක් ගන්නවද කියලා කල්පනා කරන මම අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ මේ දෙකෙන් මොකක්ද ඔයා ගත්තොත් වටින්නේ කියලා තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ලංකාවේ පළවෙනි වතාවට තමයි drone එකක් සහ phone එකක් review කරන්න හදන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරනවා ඔයා ඇත්තටම drone එකක් ගත්තොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 4ක් වගේ මුදලකට drone එකක් ගන්න එකද වටින්නේ? එහෙම නැත්නම් ලක්ෂ 7ක් විතර දීලා phone එකක් ගන්න එකද වටින්නේ කියන එක තමයි අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක හිතන්න හේතුව තමයි මම ගාව දැනට තියෙන Vivo Y2 කියන ෆෝන් එකක්. මේ ෆෝන් එකෙන් තමයි YouTube දේවල් ඔක්කොම කරන්නේ. මට කම්පියුටර් එකක් තියෙනවා. කම්පියුටර් තිබ්බට සාමාන්‍ය YouTube වීඩියෝ එඩිට් කරන තරමට performance නැහැ මගේ කම්පියුටර් එකේ. ඉතින් ඒක නිසා මම ගොඩක් අනිත් එක එඩිට් කරන්නේ ෆෝන් එකෙන්. මම බලාපොරොත්තු වුණා Samsung Galaxy S26 Ultra ෆෝන් එකකට වගේ යන්න. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන කතා කරලා සාමාන්‍ය ලක්ෂ 7ක් විතර එනවා මේ ෆෝන් එක. ඉතින් ලක්ෂ 7ක් දීලා ෆෝන් එකක් ගන්නවද? එහෙම නැත්නම් DJI Air 3s එකක් ගන්නවද කියලා තමයි මම කල්පනා කරන්නේ. මොකද මේ වීඩියෝ එකේදී මම කතා කරනවා ඔයා DJI Air 3s එකක් ගත්තොත් ඔයාට තියෙන ඒ කියන්නේ වටිනම දේවල් මොනවද කියලා මේ වීඩියෝ එකේදී කතා කරනවා. සාමාන්‍ය ඩ්‍රෝන් එකක් අරන් ආතල් එකට පදින එකක් ගැන නෙමෙයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඩ්‍රෝන් එකක් අරගෙන ඔයා කොහොමද earn කරන්න කියලා මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම බලන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. මොකද X26 Ultra ෆෝන් එකේ පොඩි දේවල් ටිකකුත් මම වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ Electronic YouTube channel එක subscribe කරලා නැත්නම් කැමති නම් විතරක් අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ඉල්ස්රාට ෆෝන් review අපි මේ channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. රුපියල් ලක්ෂ 7ක් දීලා ෆෝන් එකක් ගන්න ඇයි කියලා වගේ කවුරු ඇහුවොත් ඉතින් මම දැන් වගේ අහනවා රුපියල් ලක්ෂ 7ක් දීලා ඇයි ෆෝන් එකක් ඔයා ගන්නෙ? මට විනාඩි 2ක් දෙන්නම් මම ඔයාලට. මේ විනාඩි 2 ඇතුළත මට කමෙන්ට් එකක් දාලා කියන්න ඇයි ඔයා ෆෝන් එකක් මෙච්චර ගාණක් දීලා මිලදී ගන්න කියලා. ඇත්තටම මට ගොඩක් වැදගත් වෙයි ඔයාලගේ කමෙන්ට් එක. හරි. ඇත්තටම රුපියල් ලක්ෂ 7ක් වගේ මුදලක් සාමාන්‍යයෙන් දැන් ආපු ගමන් ලක්ෂ 7ක් වුණාට පස්සේ ලක්ෂ 4කට වගේ බහිනවා. ඒත් ඉතින් ඒ වගේ ප්‍රයිස් එකකට මොකද අපි ෆෝන් එකක් ගන්නේ? අපිට රුපියල් 20000ට 30000ට අඩුව ලක්ෂයකට උනත් ප්‍රයිස් එකකට ෆෝන් එකක් ගන්න පුළුවන් ලංකාවේදී. ඉතින් ඒ වගේ ප්‍රයිස් එකකට ෆෝන් එකක් ගන්න පුළුවන්කම තියෙද්දි මොකද ඔයා ඉච්චර ගාණක් දීලා ෆෝන් එකක් ගන්න? ඇත්තටම කියනවා නම් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට ෆෝන් එකක් කියන එක ගොඩක් වැදගත් දෙයක්. ඇත්තටම ඔයා මගේ ෆෝන් එක දකින්න ඇති ගොඩක් අමාරුවෙන් තමයි මම මේ YouTube channel එක උනත් කරගෙන යන්නේ. මට එක දිගට වීඩියෝ ගේන්න බැරි යන්නේ. ඒක නිසා ෆෝන් එකේ හීට් එකත් එක්ක CapCut වගේ එකක් රන් කරන්න හරි අමාරුයි. ඉතින් ඒකත් එක්ක තමයි මම වීඩියෝ ගේන එක චුට්ටක් පරක්කු වෙන්නේ. කට්ටිය ගොඩක් මට බයිනවා විනාඩියෙන් විනාඩි කියන්නේ විනාඩියක් අඩු විනාඩියක්වත් නැහැ සමහරක් වීඩියෝ කිය. ඉතින් ඒ වුණාට ගොඩක් කට්ටිය දන්නේ නැහැ මං ගාව තියෙන ෆෝන් එකවත් මොකක්ද කියලා. ඉතින් යාළුවෙක්ගේ 15 Pro Max එකක් අරගෙන තමයි මම ඩ්‍රෝන් වල වීඩියෝස් අරගෙන ඒ ටික මේකෙන් එඩිට් කරගන්නේ. හරි ඒකෙන් වැඩක් නැහැ. කොහොම හරි ඉතින් ඉස්සරහට channel එක කරගෙන යන්න සහ ඉස්සරහා මගේ වීඩියෝග්‍රැෆි කටයුතු graphic design වැඩ කටයුතුත් එක්ක මට අනිවාර්යෙන් ෆෝන් එකක් ඕනි. ඉතින් මං කල්පනා කරේ S26 Ultra එකට නිකන් බලන් ඉන්නවා 6 Ultra එකක් ගන්න. මොකද දැනට තියෙන latestම ෆෝන් එක ගත්තා නම් මට අවුරුදු ගාණක් වුණත් ෆෝන් එකෙන් වැඩක් කරගෙන යන්න පුළුවන් නිසා තමයි මං ඒ වගේ තීරණයකට යන්න හැදුවේ. ඉතින් ඇත්තට මේකේ තියෙන price එකත් එක්ක ඒ වගේ එකක් ගන්න එක ඇත්තටම ගොඩක් අමාරුයි. YouTube කරා කියලා මහ ලොකු ගාණක් අපිට මේ YouTube එකෙන් හම්බෙන්නේ නැහැ කරන කට්ටිය දන්නවා. ඉතින් ඒක නිසා මම කල්පනා කරා S24 Ultra එකක් වගේ එකක් ගන්න. ඉතින් මෙච්චර ගාණක් දීලා ඔයාට ෆෝන් එකක් වැඩක් නැත්නම් ඇත්තටම ඔයාට පුළුවන් මෙච්චර ගාණක් වගේ ඔයාගේ අතේ සල්ලි තියෙන නම් ඔයාට මේ DJI Air 3s වගේ drone එකක් purchase කරන්න. මොකද මේ වගේ drone එකක් purchase කරා කියන්නේ ඔයාට දිගටම earn කරන්න පුළුවන් මේ drone එකෙන්. ඉතින් කොහොමද drone එකක් කරන් earn කරන්න කියලා මම දැන් කියලා දෙන්නම්. ඉතින් drone එකකින් මුදල් හොයනවා කියන්නේ කොහොමද කියලා කිව්වොත් ඇත්තටම ඔයාට පුළුවන් DJI Air 3s කියන්නේ සාමාන්‍යයෙන් high end drone එකක්. ඉතින් මේ drone එකේ බරත් වැඩි ඒවත් එක්ක ඔයාලට මේක අනිවාර්යෙන් රෙජිස්ටර් කරන්න වෙනවා ලංකාවේ. ඔයාලට මේ ඩ්‍රෝන් එක රංගා රෙජිස්ටර් කරලා ඔයාලට සාමාන්‍යයෙන් part time ඩ්‍රෝන් ෂූටර් කෙනෙක් විදිහට වැඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දන්නවා විවිධ කියන්නේ වෙඩින් ෂූට් වගේ ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ ෂූට් කරන්න පුළුවන් ඩ්‍රෝන් වලින්. ඉතින් ඒ වගේ එකක් ෂූට් කරලා ඔයාලට මුදල් earn කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම සාමාන්‍ය හොඳ ප්‍රයිස් එකකට යනවා මම දන්න විදිහට ලංකාවේදී වගේ ෂූට් එකක් කරන්න. එහෙම නැත්නම් DJI Avatar වගේ ඩ්‍රෝන් එකක් ගත්තා නම් ඔයාලට වෙඩින් රින්ග් එකක් උනත් යවලා ගණක් හොයාගන්න පුළුවන් තත්ත්වයක ඩ්‍රෝන් එකක් තමයි මෙන්න මේ DJI කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන ඩ්‍රෝන්ස්. ඊටත් අමතරව ඩ්‍රෝන් එකකින් මුදල් earn කරනවා නම් ඔයාට සාමාන්‍ය කියන්නේ ඔයා කරන ජොබ් එකත් එක්ක වැඩ වැඩි වගේ නම් ඔයාට පුළුවන් මේ ඩ්‍රෝන් එක රෙන්ට් කරන්න. ඇත්තටම ඩ්‍රෝන් රෙන්ට් කරලත් මම දන්නේ යාළුවෝ ගොඩක් ඉන්නවා ඩ්‍රෝන් එක රෙන්ට් කරලා ඇත්තටම ඩ්‍රෝන් එක ගත්තට වඩා ගාණක් හොයා ගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එක රෙන්ට් කරන එකෙන්. හැබැයි සුච්චන් ගන්නට යාළුවෝ කියලා එහෙම රෙන්ට් කරන්න එපා. මොකද ඩ්‍රෝන් එකේ වටිනාකම ගොඩක් අඩු වෙනවා. මොකද මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන ගානේ ඩ්‍රෝන් එකේ බැටරි ලයිකල් ඒ වගේම ෆ්ලයි ටයිම් එකත් වැඩි වෙනවා. ඒවත් එක්ක වගේ බැටරි සවුත් වෙනවා. මොකද බැටරියක් ගන්න එකත් මහ ලේසි ගාණක් නෙවෙයි. සාමාන්‍ය රුපියල් 35000 40000ක් විතර වෙන මේකේ බැටරි එකක්. ඉතින් ඒක නිසා සාධාරණ විදිහට සාධාරණ ගාණකට ඔයාට මේක රෙන්ට් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඊටත් අමතරව ඔයාට ඩ්‍රෝන් ෂූට් කරන කෙනෙක් නම් ඇත්තටම ගොඩක් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. මොකද ඩ්‍රෝන් එක ගත්තරත් වඩා ගාණක් ඔයාට සතියක් දෙකක් වගේ යනකොට හරියට earn කරොත් ඔයාට මේ ඩ්‍රෝන් එකකින් හොයාගන්න පුළුවන්.
එතකොට දැන් Samsung Galaxy S26 Ultra ෆෝන් එකක් ගත්ත කියලා කියන්නේ ඔයාට සාමාන්‍ය ෆෝන් එකකින් කරන වැඩවලට අමතරව ඔයාට මේකේ මොබයිල් ෆොටෝග්‍රැෆි මොබයිල් වීඩියෝග්‍රැෆි වගේ දේවල් පටන් ගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද ඒක පටන් ගන්න කියලා. ඔයා මුලින්ම සාමාන්‍යයෙන් ඔය ගන්න ෆෝන් එකත් එක්කම මොබයිල් gimbal එකක් ඔය පර්චේස් කරාට පස්සේ ඔයාට මේකට ND filters දෙයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක price buy නම් ඉඳලා පර්චේස් කරොත් ඔයාට ලක්ෂ 7ක් වගේ මුදලකට මේක full kit එකම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම කරාට පස්සේ ඔයාට ලංකාවේදී මොබයිල් වීඩියෝග්‍රැෆි වගේ දේවල් පටන් ගන්න පුළුවන්. ඇත්තටම මොබයිල් වීඩියෝග්‍රැෆි ලංකාවේ ගොඩක් අඩු. ඒ කියන්නේ ඇත්තටම නැතිම තරම් ඒ වගේ දෙකින් අනිවාර්යෙන් ඔයාට හොඳට earn කරන්න පුළුවන්. මොකද මේ drone මේ ෆෝන් එකේ තියෙන performance එක්ක ඔයාට වීඩියෝග්‍රැෆි කරනවා කියන එක ඇත්තටම nothing. ඒ තරම්ම performance මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් පටන් ගන්න කියලා මම ඔයාලට කියනවා. ඒව නැත්තම් ඔයාට පුළුවන් මොබයිල් ෆොටෝග්‍රැෆි වගේ පටන් ගන්න. මොකද DSLR කැමරා quality එකක් සමහරක් වෙලාවට මෙන්න මේ Samsung Galaxy S26 Ultra එකෙන් දෙනවා ඔයාට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එක මේ ගන්න ඇත්තටම වටිනාකම් ගොඩක් තියෙනවා. මේකේ තියෙන ඩිස්ප්ලේ එක ඊට පස්සේ ඒ කියන්නේ privacy කියලා ඩිස්ප්ලේ එකක් මේකට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ අර එන මැසේජ් දෙපැත්තට හයිට් වෙන විදිහට මම හරියටම දන්නේ නැහැ. ඔයාලට ඕන නම් මම මේක වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට. මම ගොඩක් හොයන්න බලන්න ගියේ නැහැ. ඉතින් මම බලපු විදිහට නම් ඒ දේවල් තමයි ගොඩක් තියෙන්නේ. කැමරා ක්වොලිටි එක ගත්තොත් ඇත්තටම ගොඩක් හොඳ කැමරා ක්වොලිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. හොඳ කියන්නේ ඉතින් ලේටස්ට් ෆෝන් එකේ ඉතින් කොහොමද කැමරා ක්වොලිටි ඉතින් ලක්ෂ 7ක් දීලා ෆෝන් එකක් ගන්නවද? එහෙම නැත්නම් අර වගේ ප්‍රයිස් එකක් දීලා එයා 30ක් අරගෙන ඔයාට මේ වගේ මුදල් earn කළා මේ වගේ ෆෝන් එකක් ගන්නවද කියන මතය මගේ අතේ තියෙනවා. ඉතින් ඔයාගේ අතේ සල්ලි තියෙනවා නම් ඔයාලා ගන්න කැමති ඇත්තටම ආසාවක් තියෙනවා නම් ෆෝන් එකක් මේ වගේ ෆෝන් එකක් ගන්න කියලා මම අනිවාර්යෙන් කියනවා. මොකද මටත් ඇත්තට ගොඩක් ආසාවක් තියෙනවා මේ ෆෝන් එකක් ගන්න. කවුරුත් මොනවත් කියන අහන්න එපා. ඔයාගේ අතේ සල්ලි තියෙනවා නම් අනිවාර්යෙන් මේ ෆෝන් එක ගන්න කියලා මම කියනවා. ඉතින් මේ වීඩියෝ එකේදී ඇත්තටම මට කියන්න ඕනේ ලංකාවේ කොල්ලෙක් ගොඩක් ආසයි මේ වගේ ෆෝන් එකක් පර්චේස් කරන්න. ඉතින් එච්චර ගාණක් දීලා මේක පර්චේස් කරොත් ඔයාලට වැඩක් තියෙනවද කියන එක තමයි මම අද මේ වීඩියෝ එකේදී කතා කරේ. ඉතින් ඇත්තටම ආසාව තිබ්බට මදි අපි ගාව සල්ලිත් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ ෆෝන් එක සහ ඊටත් අමතරව ඔයාලට මුදල් ලර්න් කරන්න පුළුවන් විදිහක් තමයි මම අද මේ වීඩියෝ එකේදී ඔයාලට කතා කරේ. ඇත්තටම මේ A3s කියන ඩ්‍රෝන් එකම ගන්න ඕනේ නැහැ. ඔයාලට සාමාන්‍ය මිනි 3 එකකින් උඩ ඩ්‍රෝන් එකක් ගන්න තිබ්බත් හොඳට ෂූට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හරියට වැඩක් කරගන්න පුළුවන් කියලා නම් DJI Mini 2 එකක් තිබ්බත් ඇත්තටම වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඔයා Mini 2 එකක් ගත්තොත් ඔයාලට මේකට ප්‍රොපෙලර් ගාඩ් දාලා වැඩි රින් එකක් උනත් යවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඉස්සරහට මම වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට කොහොමද මේ වගේ එකකින් හරියට මුදල් ලර්න් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. එහෙනම් ඉතින් අදට ගෙන වීඩියෝ මම ඉතින් නවත්තනවා. වීඩියෝ බලපු හැමෝටම ගොඩක් ස්තුතියි සහ ඔයාලගේ හීන හැබෑ වෙන අලුත් වරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.